හොඳයි සුබ දවසක් හැමෝටම. අපි බලමු මාකට් අප්ඩේට් එක ගැන. එතකොට බිට්කොයින් උඩට අප් වුණා. එතකොට ඒකත් එක්ක අපි බලමු මාකට් එකේ වෙනස් වෙලා තියෙන දේවල් මොනවද කියලා. අපි මුලින්ම වීක්ලි ටයිම් ෆ්‍රේම් එකට යමු. එතකොට වීක්ලි ටයිම් ෆ්‍රේම් එකේ අපි මුලින්ම දාගමු 200 සිම්පල් मूविंग एवरेज එක. හරිද? එතකොට මේක දාගත්තට පස්සේ මේ තියෙන එක සිම්පල් मूविंग एवरेज සෙට් කරගත්තට පස්සේ එතකොට මේ සතිය පටන් ගනිද්දිම මං කිව්වා ගිය සතියේ කැන්ඩල් එක බ්‍රේක් වුණ මෙන්න මේ තියෙන නිල් පාට ලයින් එකෙන් උඩ. එතකොට ඒක හොඳ කාරණයක් බුල්ස්ලට. එතකොට ඒක නිකන් ඩෝජි කැන්ඩල් එකක් වගේ තමයි ක්ලෝස් වුනේ. ඊට පස්සේ සතියේ එතකොට සඳුදා දවසේ මාකට් එක පහළට ආවා. එතකොට මං කිව්වා පහළ මෙන්න මේ ලෝ එක කිට්ටුවට උනත් එන්න පුළුවන් කියලා. එතකොට ඒ ඇවිල්ලා වුණත් මාකට් එක මේ තියෙන අර බුලිෂ්නස් එක රැක ගන්න නම් මේ තියෙන ලෙවල් එකට උඩින් ක්ලෝස් වෙන්න ඕන කියලා. එතකොට තාම ක්ලෝස් වෙලා නැහැ. තව දවස් තියෙනවා. හරිද? එතකොට දැන ට්‍රේඩ් වෙන්නේ මේ අපි කතා කරපු නිල් පාට ලයින් එකට උඩින්. ඒක වගේ ඔයාලට බලා ගන්න පුළුවන් 200 සිම්පල් मूविंग एवरेज එක දාගත්තට පස්සේ ඒක බ්‍රේක් වුණා ගිය මාසේ 22 වෙනිදා කැන්ඩල් එකකින්. ඒතර මේ වීක්ලි කැන්ඩල් එක ගැන මම කියන්නේ. ඊට පස්සේ සතියේ කැන්ඩල් එකෙන්ම ඒක ආයි උඩට රීක්ලේම් වුණා. ඒ වෙද්දී ඒක බුලිෂ් එන්කල්ෆින් කැන්ඩල් එකක් විදිහට තමයි ට්‍රේඩ් එක ක්ලෝස් වුනේ වීක්ලි කැන්ඩල් එක. ඊට පස්සේ සතියේ කැන්ඩල් එක, ඒ කියන්නේ ගිය සතියේ කැන්ඩල් එක ඩෝජි කැන්ඩල් එකක් විදිහට ක්ලෝස් වුණා. ඒකත් 200 मूविंग एवरेज එක හෝල්ඩ් කරගෙන තමයි ක්ලෝස් වුනේ. එතකොට දැන් මේ 200 සිම්පල් मूविंग एवरेज එක දැනට හෝල්ඩ් වෙලා තියෙනවා. ඒක හොඳ කාරණයක් වෙනවා බුල්ස්ලට. හරිද? එතකොට අපි බලමු මේ සතියේ කැන්ඩල් එකත් මේ 200 සිම්පල් मूविंग एवरेज එකෙන් උඩ ක්ලෝස් වුණොත් එහෙම අපිට ඩේලි ටයිම් ෆ්‍රේම් එකේ වගේ අර අපි කතා කරපු පැටර්න් එක ගැන අයිඩියා එකක් තියාගෙන ඉන්න පුළුවන් මෙන්න මේ පැටර්න් එක ගැන. එතකොට මේ පැටර්න් එකත් බ්‍රේක් වුණොත් අපිට උඩ තියෙන ලෙවල්ස් දක්වා මාකට් එක අප් වෙයි කියලා හිතන්න පුළුවන්. මොකද දැන් 50 පීරියඩ් සිම්පල් मूविंग एवरेज එක ඊයේ දවසේ ඩේලි කැන්ඩල් එකෙන් බ්‍රේක් වෙලා තියෙනවා. හරිද? 50 පීරියඩ් ඩේලි සිම්පල් मूविंग एवरेज එක. ඒක බ්‍රේක් වෙලා තියෙන්නේ ඊයේ දවසේ කැන්ඩල් එකේ. එතකොට කලින් වතාවල් වලට ඒ විදිහට 50 පීරියඩ් එක බ්‍රේක් වුණාට පස්සේ හරිද? ඒ කියන්නේ අපි ඒකට හිස්ටරි එකට ගිහින් බලුත් එහෙම බෙයා මාකට් එක පටන් ගත්තට පස්සේ මෙතනදී බ්‍රේක් කරලා තියෙනවා 89000 කියන ලෙවල් එකේදී. එතකොට ඒකෙන් ප්‍රයිස් එක උඩ ටිකක් අප් වුණා. හරි සැලකිය විදියට අප් වුණා. එතන ඉඳන් සාමාන්‍ය 100ට 8ක 9ක වගේ ප්‍රමාණයකට මාකට් එක අප් වුණා. හරිද? ඊට පස්සේ ආයි බ්‍රේක් වුණා මෙන්න මේ වගේ ලෙවල් එකකින්. ඊට පස්සේ රීටෙස්ට් වෙවි ඇවිල්ලා ආයෙත් මෙතනදී බ්‍රේක් වුණා. මෙතනදී බ්‍රේක් වුණාට පස්සේ ඒක නම් ටිකක් වැඩිපුර අප් වුණා 120කට වගේ අප් වුණා. හරිද? හරි ඊට පස්සේ ආයෙත් දැන් මෙතනින් තමයි බ්‍රේක් කරලා තියෙන. අපි බලමු මෙතන තියෙන ලෙවල් එකේ ඉඳන් අපි කොහොමද මාකට් එක රියැක්ට් කරන්න කියලා. ඒ කියන්නේ හිස්ටරි එකේ විදිහට වේද නැත්නම් මෙතනින් ඊට වඩා වෙනස් දෙයක් වෙයිද කියලා. හරිද? එහෙම වෙනවා අපි මුලින්ම බලන් ඉන්න ඕන ලෙවල් එක තමයි මෙන්න මේ තියෙන channel pattern එකේ උඩ ලයින් එක. ඒතකොට මේ ලෙවල් එක බ්‍රේක් කරගත්තොත් අපි ස්විං ෂෝට් කරන එක පොඩ්ඩක් නතර කරන්න වෙනවා. හරිද? ඒ කියන්නේ මාකට් එක ටිකක් බුලිෂ් පැත්තට හැරෙන ස්වභාවයක් තියෙනවා. මේක අපිට බලා ගන්න පුළුවන් මෙතන fair value gap එකකුත් තියෙනවා. මේ විදිහට daily chart එකේ. ඒතකොට මේ fair value gaps වලට මාකට් එක එන්න අවස්ථාවක් තියෙනවා. හරිද? හරිද? මෙතනක් තියෙනවා. මෙතන gap එකක් තියෙනවා. හරිද? මෙතන gap එකක් තියෙනවා. එතකොට මේ gap එකේ mid එක සාමාන්‍ය 69000 වගේ level එකකින් එන්නේ. ආයේ උපරිම අගය සාමාන්‍ය 71000 වගේ level එකකට තමයි එන්නේ. හරිද? එතකොට ඔය levels වලට up වෙන්න පුළුවන්. ඒක එහෙම වෙන්න නම් අනිවාර්යෙන් මේ තියෙන level එක break කර ගන්න ඕනේ. හරිද? මේ level එක break කරොත් අපිට long position වැඩිපුර ගන්න අවස්ථාවක් තියෙනවා. දැනට මෙතන මාකට් එක තියෙනකන් අපිට ස්විං ට්‍රේඩ් වලට යන්න පුළුවන් ෂෝට් ට්‍රේඩ් වලට. හරිද? එතකොට ඩේලි කැන්ඩල් එකක් වගේ මේ තියෙන ලෙවල් එක බ්‍රේක් කරොත් හරිද? මේ තියෙන ඇතුළත තියෙන channel එක බ්‍රේක් කරොත් ඩේලි කැන්ඩල් එකකින් වගේ අපි අනිවාර්යයෙන්ම අපි ගත්ත අපි ගන්න ස්විං ට්‍රේඩ් වලින් ෂෝට් ට්‍රේඩ් වලින් එක්සිට් වෙන්න. ඕක තමයි සරල කතාව ස්විං ට්‍රේඩ් පැත්තෙන් ගත්තට පස්සේ. හරි. ඊට පස්සේ පොඩ්ඩක් ආයෙ මම වීක්ලි chart එක දාගන්න. වීක්ලි chart එක දාගෙන මම මේක පොඩ්ඩක් අයින් කරගන්න. අයින් කළා අපි කලින් කතා කරා මේ ගැන fair value gaps හැදිලා තියෙන වීක්ලි chart එකේ. එතකොට හැම drop එකකට කලින්ම මේ සැරේ bear market එකේ fair value gap එකේ හරියට භාගයක් හරි fill කරලා තමයි market එක down වුනේ. එතකොට මෙතන weekly chart එක හැදිලා තියෙනවා. ඒක මෙතනින් fill කරලා down වුණා. මම මේ කලින් වීඩියෝ එකේදී සම්පූර්ණයෙන්ම කතා කරා. එතකොට මෙතන තියෙන fair value gap එකත් මේ විදිහට හරියටම 150ක් වගේ fill කරලා down වුණා.
ආයෙත් දැන් මෙතන වීක්ලි chart එකේ fair value gap එකක් හදලා තියෙනවා. එතකොට මේක 150ක් fill කරන්න එනවා කියන්නේ සාමාන්‍ය 69130. හරිද? මේ වගේ level එක කියන්නේ 69500 වගේ level එකකට market එක එන්න අවස්ථාවක් තියෙනවා. එහෙම එන්න නම් අනිවාර්යයෙන්ම මේ තියෙන level එක හරිද? ඒ කියන්නේ මේ channel pattern එකේ උඩ line එක daily candle එකකින් break වෙන්න ඕනේ. එහෙම කරොත් එහෙම අපිට මෙන්න 69000කින් level එක target කරගෙන long trade ගන්න අවස්ථාවක් තියෙනවා. Bitcoin වල. හරි ඕක තමයි සරල කතාව high time frame එක. හරි. ඊට පස්සේ අපි යමු put time frame වලට. එතකොට Bitcoin වල futures chart එකට ඇවිල්ලා මම moving averages පොඩ්ඩක් අයින් කරගෙන මේකට පැය වගේ chart එක මුලින්ම දාගමු. හරි. ඊට පස්සේ ඊයේ අපි trade එකක් අරගෙන තිබ්බා මෙන්න මෙතනින්. හරිද? මේ තියෙන resistance එකෙන් trade එකක් කරන් තිබ්බා. ඒක stop loss එක hit වුණා. එතකොට අපිට 0.06 වගේ ප්‍රමාණයක් අයින් වුණා. එතකොට මේකේ අර CPI data එකත් ආවා. එතකොට ඒ එන්න කලින් මම update එක දුන්නා. position එක 0.50ක් close කරගන්න. ඒ කියන්නේ අර stop loss එකට යන්න අවදානමක් තිබ්බින් තමයි එහෙම කරගත්තේ. එතකොට position එකනොත් භාගයක් තමයි stop loss එකට ගියේ. හරිද? ඒක මොනොත් එහෙම අපේ loss එක ගොඩක් මඩු වුණා. ඊට අමතරව Solana trade එකක් අරගෙන තිබ්බා. මෙන්න මෙතනින්. හරි ඒ Solana trade එකත් අපි loss එකකට ගියේ 101.6. එතකොට ඒකනොත් අපි භාගයක් close කරගත්තා. මාකට් එකේ entry kit වෙන්න. එතකොට ඒකනොත් 50ක් තමයි stop loss එකට ගියේ. එතකොට පොඩි ප්‍රමාණයක තමයි loss එකක් වුණේ. හරිද? හරි. ඊට පස්සේ Bitcoin වලට යමු ආයේ. Bitcoin වල දැනට තියෙන තත්ත්වය බැලුවොත් එහෙම එතකොට open interest එකත් එක්ක ඊ සංසන්දනය කරලා බලද්දි මාකට් එක මෙන්න මේ level එකට එනකම්ම long position open වෙලා තිබ්බේ නැහැ. හරිද? එතකොට ඒක මම open interest එක දාලා පෙන්නනවා ඔයාලට. ඒක බලනකොට මෙන්න මේ candle එක. හරිද? මෙන්න මේ හරියට එනකම්ම open interest එක down වෙවි තමයි තිබ්බේ. එතකොට ඔයාලා බලන්න බලන්න මෙන්න මේ green candle එකෙන් තමයි OI එක up වෙන්න ගත්තේ. එතකොට මෙන්න මේ තියෙන level එක. හරිද? මෙතන තියෙන level එක hold වුණාට පස්සේ කියන්නේ පැය candle එකේ මේ level එක break වුණාට පස්සේ තමයි long trade open වෙන්න ගත්තේ. එතකොට මෙතන ඉඳන් long trade open වුණා. ඒකයි open interest එක up වුණේ සහ price action එකත් ඒකමගේ up වුණේ. හරිද? එතකොට ඒ idea එක අපිට ගන්න පුළුවන්. එතකොට අර ඔයාලටත් අර market එකේ බහුතරයක් long position open කරද්දී ඔයාලටත් ඒ විදිහට ඒ කියන්නේ market එකේ අර බැලුමට තියෙන data වලින් නෙමෙයි ඔයාලත් පොඩ්ඩක් research එක කරලා data හොයා ගන්න ඕනේ. එතකොට එහෙම හොයාගෙන ඒවට අනුකූලව trade කරන්න අවස්ථාවක් තියෙනවා. හරි. හරි. එතකොට මම long කරන්න ගියේ නැහැ. එතකොට මෙතනින් පොඩි long එකක් ගන්න අවස්ථාවක් තියෙනවා. ඒක මම කියන්නම්. හරිද? එතකොට මේ ලොකු candle එකක් හැදිලා stop loss එකත් hit වෙලා 0.6ක ප්‍රමාණයක් පොඩි ප්‍රමාණයක් loss වෙලා මෙතනින් market එක උඩට ගියා. හරිද? එතකොට මෙන්න මේ level එකෙන් තමයි long එකක් ගන්න අවස්ථාවක් තිබුණේ. එතකොට මෙතනින් long එකක් ගත්තේ නැහැ. ආයිත් දැනට මම මෙතනදී අප්ඩේට් එකක් දුන්නා. හැබැයි Telegram එකේ මෙන්න මේ තියෙන level දක්වා එන්න පුළුවන්. ඊට පස්සේ මේ level එක දක්වා එන්න පුළුවන් කියලා. හරිද? එතකොට Telegram එක දාලා බලුවොත් මම මේ දේ අප්ඩේට් දුන්නේ. කියන්නේ short ගන්න පුළුවන් levels ගැන. එතකොට මේ තියෙන level එකට පහලින් 1 hour වගේ close වුණොත් එහෙම short trade එකක් ගන්න පුළුවන් කියලා කිව්වා. එතකොට එහෙම close වුණේ නැහැ. එතකොට trade එකක් ගන්න අවස්ථාවක් ආවේ නැහැ. එතකොට මේ level එකත් බලුවොත් මේක තනි කැන්ඩල් එකකින්ම බ්‍රේක් වුණා. එතකොට මෙතනදිත් ෂෝට් ට්‍රේඩ් එකක් ගන්න අවස්ථාවක් ආවේ නැහැ. හරිද? මම ඒක අප්ඩේට් එකක් දුන්නා. කන්ෆර්මේෂන්ස් නැහැ. මේ level එකට ආවට ෂෝට් ට්‍රේඩ් එකක් ගන්න කියලා. හරි ඒ ටික ඔක්කොම Telegram එකේ අප්ඩේට් එකක් දුන්නා. ඊට පස්සේ ආයෙත් Solana trade එක ගැන Solana ගැන පොඩ්ඩක් අප්ඩේට් එකක් දුන්නා ඊයේ රෑ. මෙන්න මෙතනින් channel ඒ කියන්නේ falling wedge එක break කරලා තියෙනවා. ඒතකොට මෙතනින් long trade එකට යන්න අවස්ථාවක් තියෙනවා කියලා. ඒතකොට එහෙම trade එකට ගියා නම් කෙනෙක්ට පොඩි ප්‍රොෆිට් එකක් කැච් කරගන්න අවස්ථාවක් තිබුණා. හරිද? මෙතන trade එකට ගියා නම් සාමාන්‍ය 1.5 ප්‍රොෆිට් එකකට යන අවස්ථාවක් තිබ්බ Solana වල. හරිද? හරි. අපි ආයෙ පොඩ්ඩක් Bitcoin වලට එමු. Bitcoin වලට ඇවිල්ලා දැන් මෙතන ගත්තොත් එහෙම අපිට පොඩි channel pattern එකක් වගේ අඳුර ගන්න පුළුවන්. විනාඩි 30 chart එක දාගත්තොත් ඒක පැහැදිලිව අඳුර ගන්න පුළුවන්. එතකොට මෙතනින් කෙනෙක්ට scalp position එකට යන්න පුළුවන් long position එකකට. එතකොට ඔයාගේ stop loss එක මේ තියෙන channel pattern එකේ පහළ line එක කියන්නේ පැය භාගය හෝ පැය candle එකකින් close වුණොත් exit වෙන විදිහට ඔයාලා trade එක plan කරගෙන පොඩි scalp trade එකට යන්න අවස්ථාවක් තියෙනවා. ඒතකොට පළවෙනි target එක සාමාන්‍යයෙන් මේ channel එකේ high එක ගන්න පුළුවන්. දෙවෙනි target එක මෙන්න මේ තියෙන level එක ගන්න පුළුවන්. ඒතකොට මේ
කියන්න මෙන්න මේ යන තද කළුපාට ලයින් එක තමයි අර ඩේලි චාට් එකේ අපි කතා කරපු channel pattern එක. හරිද? ඒ channel pattern එක තමයි මෙතනින් යන්නේ. හරිද? ඒතර මේ level target කරගෙන පොඩි scalp long එකක් ගන්න අවස්ථාවක් තියෙන හිමුත් වගේ loss එක ඉතාම පොඩි ප්‍රමාණයක් එන්නේ 0.3ක් 4ක් වගේ ඊටත් අඩුවේ සමහර විට ඒ වගේ ප්‍රමාණයක් තමයි එන්නේ. හරිද? ඒතර ඕක තමයි දැනට ගන්න පුළුවන් ට්‍රේඩ්. එතකොට ඔයාලා ෂෝට් ට්‍රේඩ් එකකට යනවා නම් අනිවාර්යයෙන්ම මෙන්න මේ තියෙන සබ් දැන් මේක සපෝට් එකක් වෙලා තියෙන මෙන්න මේ තියෙන සපෝට් එක පහලට බ්‍රේක් කරගෙන ඉන්න අඩුම පැය කැන්ඩල් එකකින්වත්. හරිද? එතකොට මේ තියෙන channel pattern එක බ්‍රේක් වෙනවා. පැය 4 වගේ බ්‍රේක් කරගෙන ඉන්න පුළුවන් නම් හොඳයි. අඩුම පැය වගේවත් කැන්ඩල් එකකින් මෙතන බ්‍රේක් වුණොත් ඔයාලට ෂෝට් ට්‍රේඩ් එකකට යන්න අවස්ථාවක් තියෙනවා මේ විදිහට. හරිද? එහෙම නැත්නම් මෙන්න මේ විදිහට පළවෙනි ටාගට් එක විතර මේ level ගන්න පුළුවන්. ඊට පස්සේ ආයෙත් පහළ තියෙන levels ගන්න පුළුවන්. හරිද? එහෙම නැත්නම් ආයෙ ෂෝට් ට්‍රේඩ් එකට යන්න අවස්ථාවක් තියෙන මෙන්න මෙතනින් තමයි. හරිද? ඊට පස්සේ මේකනොත් ස්විං ට්‍රේඩ් එකක් වගේ ඔයාලට ප්ලෑන් කරගන්න පුළුවන්. එතකොට අර ඩේලි කැන්ඩල් එකක් මෙන්න මේ තියෙන ලෙවල් එක බ්‍රේක් කරගෙන ක්ලෝස් වුණොත් ඔයාලා ස්විං ෂෝට් වලින් එක්සිට් වෙන්න ඕන. ඒ විදිහට තමයි බිට්කොයින් වල ට්‍රේඩ් එක ගන්න තියෙන මම හිතනවා ඔක්කොම පැහැදිලි ඇති කියලා. දැන් තියෙන තත්ත්වයත් එක්ක අපිට ගන්න පුළුවන් ට්‍රේඩ්ස් ওই ටික තමයි. හරි. හරි. ඊට පස්සේ කොට මාකට් එකේ ඩේටා පැත්තටම අපි බලුවොත් එහෙනම් ETF ඊයේ බයි කරලා තිබ්බා. BlackRock ලා බයි කරලා තිබ්බා. Fidelity ලා බයි කරලා තිබ්බා. ඒ විදිහට ඒතකොට ටෝටල් එක ඉන්ෆ්ලෝ එකක් වෙලා තියෙනවා. හරිද? එක වගේ මාකට් එකේ වොලියුම් එක ගත්තොත් එහෙම බයින් ප්‍රෙෂර් එක තමයි වැඩි වෙලා තියෙන්නේ 51.6 ගාණක්. එතකොට ෆියුචර්ස් ගත්තා 51.3 ගාණක්. හරිද? එතකොට අර මම ඊයේ කිව්වා මෙතන ප්‍රයිස් එක මේ විදිහට අප් උනේ ෂෝට් පොසිෂන් ක්ලෝස් වීම නිසා ඇතිවෙච්ච ඔටෝමැටිකලි බයි වීම නිසා සහ ස්පොට් එකේ බයි වීම නිසා කියලා. එතකොට ඒක අපිට අඳුරගන්න පුළුවන් ඊයේ කවර ඩේටා එක හිටියනම් එතකොට සෙලින් ප්‍රෙෂර් එක 53ක වගේ ප්‍රමාණයක තිබිලා පොඩින්න ඒක සෙලින් ප්‍රෙෂර් එක 53ක වගේ ප්‍රමාණයක තිබිලා ආයි 51ක වගේ ප්‍රමාණයකට අඩු වෙලා තිබ්බා. ඒ කියන්නේ බයින් ප්‍රෙෂර් එක වැඩි වෙලා තිබ්බා. ඒතකොට ඒවත් එක්ක තමයි මාකට් එක අප් වුනේ. ඒක ස්පොට් බයි කිරීම තුලින් තමයි මාකට් එක එකපාරට උඩ ගියේ. මං හිතන්නේ මෙතන මේ ETF බයි කරපු හින්දා වෙන්නේ නැති. يعني හරිද? ඒ නිසා වෙන්නේ නැති කියලා හිතනවා. හරිද? හරි. එතකොට ওই කාරණා ටික තමයි කියන්න තියෙන Bitcoin වල. එතකොට ඔයාලට පැහැදිලි ඇති දැන්ට ගන්න පුළුවන් ට්‍රේඩ්ස් මොනවද කියලා සහ ස්විං ට්‍රේඩ් ඔයාලා ප්ලෑන් කරගන්න ඕන කොහොමද කියලා. එතකොට ওই විදිහට ට්‍රේඩ් වලට යන්න අවස්ථාවක් තියෙනවා. මම Ethereum වලත් පොඩි අප්ඩේට් එකක් දෙන්නම්. Ethereum දැනට high time frame එක break කරලා තියෙනවා. high time frame එකේ ට්‍රෙන්ඩ් ලයින් එක බ්‍රේක් වෙලා තියෙනවා. හරිද? ඒතකොට මේ විදිහට ෆෝලිං වෙජ් එකක් අඳුර ගන්න පුළුවන්. ඒතර ෆෝලිං වෙජ් එකේ උඩ ලයින් එක රෙසිස්ටන්ස් එක මේ විදිහට බ්‍රේක් වෙලා තියෙනවා. එතකොට දැනට ෂෝට් කරන එකේ රිස්ක් එකක් තියෙනවා. හරිද? එතකොට ඔයාලා බලාගෙන බලන්න මේ තියෙන හොරිසොන්ටල් රෙසිස්ටන්ස් එකක් දැනට සපෝට් එකක් විදිහට වැඩ කරනවා. එක වගේ අපිට අඩු ටයිම් ෆ්‍රේම් වලට ඇවිල්ලා මෙතනින් ලොං පොසිෂන් එකක් කැච් කරගන්න අවස්ථාවක් තියෙන්න පුළුවන්. හරිද? එතකොට මේ විදිහට ලොං එකක් ගන්න පුළුවන්. එතකොට මෙන්න මේ තියෙන channel pattern එකෙන් පහළ හා මේ තියෙන සපෝට් එකෙන් පහළ කැන්ඩල් ක්ලෝස් වෙනකොට අඩුම පැය 4වත් කැන්ඩල් ක්ලෝස් වෙන්න ඕන. එහෙම වුණොත් එහෙම ඔයාලා එක්සිට් වෙන විදිහට ඔයාලට ට්‍රේඩ් එකක් ගන්න අවස්ථාවක් තියෙනවා. එහෙම වුණොත් එහෙම මෙන්න මේ තියෙන ලෙවල්ස් දක්වා මාකට් එකට අප් වෙන්න අවස්ථාවක් තියෙනවා. සාමාන්‍යයෙන් 1950 වගේ ලෙවල් එකට උනත් අප් වෙන්න පුළුවන්. හරිද? මේක අපි ස්විං ට්‍රේඩ් එකක් දුන්නා අපි සිගනල් ගෲප් එකේ. එතකොට ඒකේ තාම එන්ට්‍රීස් ඇවිල්ලා නැහැ. ඒක එන්ට්‍රීස් ටිකක් උඩින් තියෙන්නේ. ෆෙයා වැලියු ගැප්ස් එක පොඩි ඇනලිසිස් එකක් කරලා තමයි දුන්නේ. හරිද? හරි. එතකොට මම මේක ගැන වැඩිපුර ඕන නම් හෙට ආයි අප්ඩේට් එකක් දෙන්න. හරිද? බිට්කොයින් ගැන තමයි මට වැඩිපුරම කියන්න ඕනකම තිබ්බේ. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් ආයි හම්බෙමු. සුබ දවසක් හැමෝටම.